අපි උදේ 6ට විතර ෆුකුෂිමා යන්න පිටත් වුණා. කිලෝමීටර් 250ක් විතර අපිට යන්න තියෙනවා. ඉතින් මග තියෙන ලස්සන ප්ලේසස් බලා ෆුකුෂිමා වලට යන්නම් කියලා අපි හිතාගත්තා. ඉතින් මගදී මෙන්න මේ ලස්සන ලේක් එක දැක්ක නිසා වීඩියෝ එකක් ගන්නම් කියලා හිතුණා. වීඩියෝ එකෙන් දකින්නට වඩා ඒක ඇත්තටම මාර ලස්සනයි. ඉතින් කැමරාවකට ගන්න බෑ ඒ POV අසින් දකින්න සුන්දරත්වය. ඉතින් අපි දැන් හදන්නේ ලස්සන දියැලක් බලන්න යන්න. පරිසරයේ හරිම සීතල ගතියක් තිබුණා. පින්න ගතියක්. ඔයාලට පේනවද දන්නේ මේ වීඩියෝස් වලත් චූටි පින්න ගතියක් තියෙනවා. ඉතින් අපි කෝකටත් කියලා කුඩයක් එහෙම අරගෙන තමයි දියැල බලන්න ගියේ. මෙතන ඉඳලා මීටර් 500ක් වගේ තමයි දියැලට තියෙන්නේ. සමහර පැති වලින් මීදුම බාලා හරිම ලස්සන පරිසරයක්. සහ අපි හිතුවට වැඩිය ලොකු සීතලක් තිබුණා පරිසරයේ. ඉතින් දැන් අපි හදන්නේ මෙතනින් පහළට බහැලා දියැල බලන්න යන්න. රිවිව්ස් වල තිබුණ විදිහට මේක හරිම ලස්සන දියැලක්. ඉතින් අපි ඉක්මනට මේ දියැල බලලා ඊළඟට යනවා අවුරුද්දේ කාලෙන් කාලෙට පාට වෙනස් කරන පාට වීල් බලන්න. ඔන්න ඉතින් අපි මේ වෙද්දි දියැල සෙකන්ඩ් ෆෝල් එක ළඟට ඇවිත් තියෙන්නේ. ඇත්තටම හිතුවට වැඩිය හරිම ලස්සනයි මේ දියැල. හැබැයි තවත් වතුර වැඩි වුණා නම් තවත් ලස්සන වෙයි කියලා හිතුණා. ඒ වගේම තව මාසයක් විතර පරක්කු වෙලා ආවා නම් මේකේ ලස්සන කියා ගන්න බැරි වෙයි. මොකද මේ කොළ ඔක්කොගේම පාට වෙනස් වෙනවා. අපි චුට්ටක් කලින් නැවිත් තිබුණේ ඔක්තෝබර් මාසෙනේ නොවැම්බර් වගේ වුණා නම් ඕටම් එකට තව ලස්සනට පෙනෙයි. ඔයාලට පේනවට වැඩිය ලොකු බෑවුමක් තියෙනවා මේ පඩිපෙල් වල. නගින්න චුට්ටක් අමාරුයි. වැස්ස ගතිය නිසා පඩිපෙල් තෙමිලා පෙඳ පාසි බැඳිලා චුට්ටක් ලිස්සන ගතියකුත් තිබුණ නිසා හරි පරිස්සමෙන් උඩට නැගිටිනවා. ඉතින් ඇත්තටම කියනවා නම් මට මෙතනින් උඩට නගින්නවත් සිහියක් නැහැ. හතර පටේම වීඩියෝස් ගන්නවා. ඉතින් හස්බන්ඩ් මට කතා කරනවා එන්න කියලා. මොකද මේ ට්‍රිප් එක නැත්තම් දියැලෙම ඉවර වෙයි කියලා. ෆුකුෂිමා යන්න වෙන්නේ නැති වෙයි කියලා. තව බලන්න ප්ලේසස් ගොඩයිනේ. ඉතින් මෙන්න මේ විදිහට අපි මුදුනට ආවා. ඒක ඇත්තටම ලස්සන view එකක්. ෆොටෝග්‍රැෆර්ස්ලාට එහෙම නැත්තම් නේචර් ලවර්ස්ලාට කියා ගන්න බැරි ප්ලේස් එකක්. හරිම ලස්සනයි. ඇත්තටම ෆස්ට් ෆෝල් එක මෙච්චර ලස්සන වෙයි කියලා හිතුවේ නැහැ. වතුර සීතලයි. හැබැයි ගොඩක් පිරිසිදුයි. වැඩිය ගැඹුරු ගතියකුත් පේන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. වතුර ක්ලියර් හින්දා මේ වතුර පාරට හැරෙලත් නැහැ. ගලුත් එක තියෙන්නේ. හැබැයි අපි ගියේ නැහැ පැත්තට. අපි දන්නේ නැනේ කොහොමද කියලා. මෙයාලා මේ try කරන්නේ දෙඹර වදයක්ද බඹර වදයක්ද කියන හරියට දන්නේ නැහැ. ලොකු වදයක් තියෙනවා කියලා. මම වීඩියෝ එකකුත් ගන්න try කළා. හැබැයි වීඩියෝ එකට නම් හරියට ලස්සනට පෙනුනේ නැහැ. ගොඩක් උඩ තියෙන්නේ. දැන් ඉතින් අපි දියැලෙන් පහළට බැහැලා යනවා. මොකද අපිට තව ගමන යන්න දුර ගොඩක් තියෙනවා. නැත්තම් මෙතනම ඉවර වෙනවා දවසම. හින්දා උදේ කෑමත් අපි අරගෙන ඊළඟට අපි ඊළඟ ලස්සන තැන බලන්න යන්න පිටත් උනේ මෙන්න මේ විදිහට. ඔන්න ඉතින් අපි දැන් ආවා අපේ වාහනේ නවත්තලා තිබුණ තැනට.
ඉතින් වෙලා යන නිසා වාහනේ ඇතුළේදීම අපි අපේ උදේ කෑමත් ගත්තා. දැන් අපි ෆුකුෂිමා වලට දැන් කිට්ටු වෙලා තියෙන්නේ. ඔන්න අපි දැන් ෆුකුෂිමා වලට ඇවිත් ඉන්නේ. මේ මැප් එකේ පෙන්වන විල බලන්න තමයි අපි දැන් යන්නේ. මේ විල බලන්න ගියාම වතුර සම්පූර්ණයෙන්ම කොළ පාටයි. මේ වීඩියෝ එකේ පේනවටත් වැඩිය. බැලුව බැලමට හිතෙන්නේ මේ විලේ මොකක් හරි ජලජ පැලෑටියක් නිසා වතුර කොළ පාට වෙලා ඇති කියලා. ඒත් ඒකට හේතුව අපි පස්සේ තව චුට්ටකින් කියන්නම්. අපි ඊළඟට බලන්න යන පොකුණ නිල් පාටයි. මෙන්න මේ කියන ගොෂිකිනුමා කියන පොන්ඩ් එක. මේ පොන්ඩ් එක සම්පූර්ණයෙන්ම ආටිෆිෂල් කලර් එකක් දාලා වගේ ලස්සන නිල් පාටක් තිබුණේ. මේකට හේතුවත් මම ඔයාලට කියන්නම්. මේ අවට තියෙන බන්දායි කියලා ගිනි කන්දක් අවුරුදු 40000කට විතර කලින් මේ ගිනි කන්ද විදාරණය වෙලා ඒකේ ලාවා ගලාගෙන ඇවිල්ලා තියෙනවා මේ ප්‍රදේශයටත්. ඉතින් මේ අවට තිබුණු ගඟක් හරස් වෙලා තියෙනවා තැන් වලින් ලාවා ගලාගෙන ආපු හින්දා ගලන ගඟ තැන් වලින් හරස් වෙලා වතුර එකතු වෙලා තැන් වල පොකුණු හැදිලා තියෙනවා. ඒ විදිහට මේ ෆුකුෂිමා කියන මේ ඒරියා එකේ පොකුණු 30-40ක් විතර තියෙනවා. ගඟ තැන් වලින් හරස් වෙලා තමයි මේ පොකුණු හැදිලා තියෙන්නේ. ඉතින් මේ වතුර නිල් පාට වෙලා තියෙන්නේ ගිනි කඳු වල ලාවා වලින් ගලාගෙන ඇවිල්ලා තියෙන කොපර් සල්ෆේට් නිසා. ඉතින් මෙතන නිල් පාටට තියෙන ලොකුම පොකුණ බලන්න තමයි අපි දැන් යන්නේ. ඒක හරිම ලස්සනයි. මේ වීඩියෝ එක එඩිට් කරලවත් නෙමෙයි මේ පාට පේන්නේ ඇත්තට මේ තරම්ම ලස්සනයි. වීඩියෝ එකටත් වැඩිය නිල් පාටක් තියෙනවා. මේ පොන්ඩ් එක ඉස්සරහා මේ විදිහට සීනුවක් තියෙනවා. ඉතින් එන හැමෝම මේ සීනුවත් නාද කරනවා. අපිත් පොඩ්ඩක් try කරා. නිල් පාට පොකුණේ ඉඳලා තව කිලෝමීටර් 2ක් විතර ඇතුළට ගියාම රතු පාට ලස්සන පොකුණක් තියෙනවා කියලා මැප් එකේ තිබුණාට අපි ඈතට ගියේ නෑ. මොකද මේ කැලේ වලස්සු හවස් වෙද්දී එළියට එන නිසා. කලින් අපි පෙන්නපු පොකුණු අවුරුද්දේ කාලය අනුව සහ දේශගුණය අනුව පාට වෙනස් වුණාට මේ පෙන්වන ලේක් එකේ නම් කිසිම වෙනසක් නෑ. සාමාන්‍ය ලේක් එකක් වගේම තමයි. මේ ලේක් එකට කියන්නේ හිබර ලේක් එක කියලා. මේ ලේක් එක හැදිලා තියෙන්නේ මම අර කලින් කියපු විදිහට අවුරුදු 40000කට විතර කලින් බන්දායි කියන ගිනි කන්ද විදාරණය වෙලා ලාව ගලාගෙන ඇවිල්ලා ගඟ හරස් වීමක් නිසා තමයි. ඉතින් මම ඔයාලට පෙන්නපු හැම පොකුණක්ම ගොඩාක් භෞතිකාත්මක වශයෙන් වැදගත් වෙනවා. ඉතින් මම මේ විස්තර කිව්වේ මම ඒව ගැන දැනගෙන නෙමෙයි. මගේ හස්බන්ඩ් ජපානයේ භෞතිකව හදාරන නිසා එයාලා ගොඩක් වෙලාවට ෆීල්ඩ් විසිට් වලට මේ පොකුණු බලන්න එනවා. ඉතින් මම එයාගෙන් අහගත්ත දේවල් තමයි මේ වීඩියෝ එකේදී ඔයාලට කිව්වේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන බෝට් සර්විස් එකේ යන්න නම් yen 1500ක් වගේ ටිකට් එකක් දීලා ඒකේ යන්න පුළුවන්. හැබැයි අපි මෙතනට යනකොට හවස 3:00 පහ වෙලා නිසා බෝට් සර්විස් එක නවත්තලා තිබුණේ. හවස 3:00ට කලින් ආව නම් විතරයි අපිට ඒ සර්විස් එක ලබා ගන්න පුළුවන්. මේ බෝට් සර්විස් එකේ ඉඳලා කිලෝමීටර් 6ක් විතර ඉනවශිර ලේක් එක වටේ යනකොට අපිට රැට නවතින්න හොඳයි කියලා හිතන ලස්සන ප්ලේස් එකක් හම්බුණා. ඉතින් අපි එලිමහානේ මේ විදිහට තැනක නවතිනවා නම් ඒ ප්ලේස් එක ආරක්ෂිතද හොඳ තැනක්ද කියලා හොයලා බලන්න ඕනේ නිසා වටපිටාව චුට්ටක් ඇවිදලා බැලුවා. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට මීටර 300ක් ඈතින් තව ගොඩක් ටෙන්ට් ගහගෙන කට්ටිය ඉන්න නිසා. ඉතින් ෆයිනලි අපි තීරණය කරා මෙතන අද රැට නවතින්නම් කියලා. පරිසරයත් හරිම ලස්සනයි ආරක්ෂිතයි. මේ දවස්වල ගොඩක් ඉක්මනට කලවුර වැඩෙන නිසා අපි හිතුවා ඉක්මනින්ම ටෙන්ට් එක ගහලා නවතින්න ප්ලේසස් ටික සූදානම් කරගත්තා නම් හරි කියලා. ඉතින් අද වීඩියෝ එකත් ගොඩාක් දික් වුණා. ඉතින් මම හිතනවා අපි රෑ මෙතන නැවතුණු වීඩියෝ එක සහ ඊළඟ දවසේ අපි බලපු දේවල් ඊළඟ දවසේ vlog එකෙන් අරගෙන එන්නම් කියලා.
ඉතින් බලන් හිටිය ඔයාලට ගොඩක් ස්තුතියි. ඊළඟ vlog එකෙන් හමු වෙමු.